සුබ දවසක් හැමෝටම. මම අද ඔයගොල්ලන්ට පෙන්වන්න හදන්නේ Toyota Axio hybrid කාර් එකකට කොහොමද අපි කී එකක් ඇඩ් කරගන්නේ, ස්මාර්ට් කී එකක් තව වැඩිපුර කී එකක් ඇඩ් කරගන්නේ කොහොමද කියන එක මම ඔයගොල්ලන්ට අද පෙන්වන්න හදන්නේ. හරි අපි යන් දැන් වීඩියෝ එකට. හරි මේක ප්‍රෝග්‍රෑමර් එක. අපි ඉස්සෙල්ලාම මුලින්ම කරන්න ඕනේ මේ කී එක අන්ලොක් කරගන්න ඕනේ. මොකද මේ කී එක වෙන වාහනයකට ප්‍රෝග්‍රෑම් කරපු කී එකක්. අපි රීකන්ඩිෂන් කීස් නේ ගන්නෙ. එතකොට ඒ කී එක ජපානයේ කොහේ හරි වාහනයකට ප්‍රෝග්‍රෑම් කරපු කී එකක් තමයි අපිට හම්බෙන්නේ. එතකොට අපි ඉස්සෙල්ලාම කරන්න ඕනේ මේ කී එක අන්ලොක් කරගන්න ඕනේ. අපි iProc software එක ඕපන් කරගමු. software එක ඕපන් වුණා. අපි දැන් මේකේ යන්න ඕනේ. කා කියන ටැබ් එක ඕපන් කරගන්න ඕනේ. ඒක යටතේ තියෙනවා ස්මාර්ට් කී නිව් ඇඩැප්ටර්. ඒකට යන්න. කී කියන එක යටතේ තියෙන ස්මාර්ට් කී නිව් ඇඩැප්ටර්. ආයි ඒක යටතේ තියෙනවා reset smart key 4080 key IPR කියන එක. දැන් ඔයගොල්ලන්ට මෙතන පේන ඇති frequency range කීපයක් තියෙනවා. මේ එකෙන් එකට දාලා බලනවා අපි කී එක කොකටද අන්ලොක් වෙන්නේ කියලා. ඉස්සලාම අපි aim කියන එක දාමු. දාලා ඉස්සලා අපි කී එක රීඩ් කරගෙන බලමු කී එක ප්‍රෝග්‍රෑමර් එකත් එක්ක සම්බන්ධ වෙලාද කියලා. කී එක ප්‍රෝග්‍රෑමර් එකත් එක්ක සම්බන්ධ වෙලා තියෙන්නේ. ඊට පස්සේ මෙතන තියෙනවා right new key කියලා. අපි aim කියන එකට දාලා right new key දුන්නට key එක unlock වුණොත් මේ key එකේ bulb එක තුන් පාරක් blink වෙන්න ඕනේ. aim කියන එකට blink උන්නේ නැහැ. අපි FM කියන එක දාලා බලමු. FM කියන එකට key එක blink වුණා. ඒ කියන්නේ මේ key එක දැන් unlock වෙලා තියෙන්නේ. හරි අපි යන් දැන් කාර් එකට. OBD2 එකට අපේ ප්‍රෝග්‍රෑමර් එක සම්බන්ධ කරගමු. මේක Autel KM100 කියන ස්මාර්ට් කී ප්‍රෝග්‍රෑමර් එකක්. මේක ඉමෝ කියන එකට යන්න මුලින්ම. අපි කාර් එකේ ඉග්නිෂන් ඔන් කරන් ඉන්න ඕනේ ඉස්සෙල්ලාම. ඉග්නිෂන් ඔන් කරගන්න. ඉග්නිෂන් ඔන් වෙලා තියෙන්නේ. ඊට පස්සේ අපි වාහන බ්‍රෑන්ඩ් එක තෝරගන්න ඕනේ. මේක Toyota කාර් එකන්නේ. අපි Toyota කියලා තෝරමු. manual selection කියන එකට යන්න. ඊට පස්සේ වාහනේ නිෂ්පාදිත රට ජපාන් කියලා තෝරන්න. ඊට පස්සේ වාහනේ මාදිලිය. මේක Corolla Axio කියන මාදිලිය යටතේ තියෙන්නේ. මේ Corolla Axio කියන එක සිලෙක්ට් කරමු. ඊට පස්සේ වාහනේ අවුරුද්ද මැනුෆැක්චර් year එක. මේක 2016 කාර් එකක්. ඊට පස්සේ ස්මාර්ට් කී කියන එකට යන්න. මේ ටික හරිනම් yes කියලා යට තියෙනවා. yes කියන එක දෙන්න. හරි. මේකේ මේ control unit කියන එකනුත් අපිට පුළුවන් hot function කියන එකනුත් පුළුවන්. මම hot function කියන එක open කරේ. අපි control unit කියන එකෙන් යන එක ලේසි. අපි back වෙලා control unit කියන එකෙන් යමු. control unit කියන එක දෙන්න. keyless system. add smart key. මේක අපිට තප්පර 10ක් වගේ තමයි මේ වැඩේ කරන්න තියෙන්නේ. පොඩි කාලයක් තියෙන්නේ. මෙතන ස්මාර්ට් කී 5ක් පුළුවන් කියලා පෙන්නන්නේ. මුලින්ම අපි කරන්න ඕනේ කාර් එකේ දැන්ට තියෙන කී එක පවර් බටන් එකට අල්ලන්න ඕනේ. ඇල්ලුවම කික් ගාලා එලාම් එකක් වදිනවා. ඒ එලාම් එක වැදුනාට පස්සේ අපේ අලුත් කී එක අපි පවර් බටන් එකට අල්ලන් ඉන්න ඕනේ. එතකොට එලාම් දෙකක් වැදිලා ඊට පස්සේ සද්ද නැතුව යනවා. ඊට පස්සේ මේ ඉර පිරීලා ඉවර වුණාට පස්සේ අපිට learn success කියලා එනවා.
හරි learn success. ඒ කියන්නේ අපේ key එක දැන් මේ වාහනේට ප්‍රෝග්‍රෑම් වෙලා තියෙන්නේ. අපි දැන් ආයි ප්‍රෝග්‍රෑමර් එකේ මුලටම යමු. ඊළඟ අපි චෙක් කරලා බලමු අපේ keys දෙකම වැඩ කරනවද කියලා. හරි දැන් අපි බලමු අපේ keys දෙකම වැඩ කරනවද කියලා. මේ තියෙන අපි දැන් අලුතෙන් ප්‍රෝග්‍රෑම් කරපු key එක ඔයගලන්ට පේනවා hazard එක පත් වෙන කියන්නේ key එක වැඩ කරනවා lock unlock වෙනවා. ඊට පස්සේ අපි මේ වාහනේ තිබිච්ච key එකත් බලමු. හරි ඒ key එකත් වැඩ කරනවා. අපේ වැඩේ සාර්ථකයි. තව වීඩියෝ එකකින් නැවත හමු වෙමු.